ජපාන ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් නිර්මාණය කරමින් පුද්ගලික අංශයේ ව්‍යාපාරික ඥානයෙන් ජපානයේ මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රචලිත වූ KJ හෝල්ඩින්ග්ස් ආයතනය ඔහුගේ පරමාදර්ශී ව්‍යාපාරික ආයතනය විය. ඉන් නොනවති ජපන් රාජ්‍ය පුරා ප්‍රචලිත ව්‍යාපාරික ජාලයන් රැසක් නිර්මාණය කරමින් සිය දැක්ම වෙනස් බව ඔහු පසක් කළේය. ඔබ අභිමුව ඇති සිය නවම ව්‍යාපෘතියේ අඩිතාලම නිර්මාණය කළ පරාර්ථකාමී සොඳුරු මිනිසා ඔහුයි. ඒ වෛරෝන් ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සතෝෂි තකිකාවායි. ශ්‍රී ලාංකීය භූමියෙන් නොනැවති ජපානය තුළද තම අනන්‍යතාවය නිර්මාණය කරගත් ඔහු KJ හෝල්ඩින්ග්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළට යමින් එහි වෙනසක් ඇති කළේය. වෙනසක් සොයන මිනිසෙකු වෙනුවෙන් පිදෙන ගෞරවය ඔහුට හිමි වෙමින් වෛරෝන් ලංකා ආයතනය ඔහුට නිර්මාණය කර දුන්නේය. උපන් මහපොළොව වෙනුවෙන් කළ යුතු යුතුකමට ශක්තියක් වෙමින් වෛරෝන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස හඳුනා ගන්නේය. ඒ අන් කවරෙකු නොව ලොරංජන් සුභාෂය. වසර 10කට වඩා ඉහළ ඉතිහාසයක් ලියමින් ජපානය හා ශ්‍රී ලාංකීය මිතුදම තුළ ව්‍යාපෘති රැසක් ඔහු ශ්‍රී ලාංකීය භූමිය වෙත රැගෙන ආවිය. ඒ අනුව ඇලහර ප්‍රදේශයේ ක්‍රියාත්මක ගස් දහසක අබවගා ව්‍යාපෘතිය අතුරු ජීවන මාර්ග රැසක් නිර්මාණය කළේය. සෑම ගසකම අයිතිය සඳහා ජපන් ජාතිකයෙකු ඉදිරිපත් වූ අතර ව්‍යාපාරික සමාගම් 400ක නියෝජිතයන් අඹ වගා ව්‍යාපෘතියේ කොටස්කාරයින් වූවේය. එකී අස්වැන්නේ ප්‍රතිඵලයෙන් මෙරට දුෂ්කර හා අඩු ආදායම්ලාභී පහසුකම් අඩු පාසල් හා පෙර පාසල් නගා සිටුවීමේ සත්කාරයන් රැසක් ඉටු කරමින් සිටින්නේය. එහි තවත් ව්‍යාපෘතියක් වූයේ වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිර්මාණය වීමය. කොවිඩ් වසංගතය ලෝම නිහඬ කළ මොහොතක එකී අභියෝගයට වෛරෝන් ආයතනයද මුහුණ දුන්නේය. ඒත් ලද අභියෝගයේ ප්‍රතිඵලය වූයේ ජපානයේ රැකියා අවස්ථාවන් රැසක් සඳහා අප සේවක මඩුල්ලට යොමු වීමය. ඉන් ලද පන්නරයේ නිමවම වූයේ වෛරෝන් ජපන් ඇකඩමිය නිර්මාණය වීමය. ජපානය සොයන මිනිසා නුඹයි යන තේමාව පරමාදර්ශයක් කරගන්නමින් වෛරෝන් ජපන් ඇකඩමිය ජපානය මගින් අප වෙත ලබා දෙන රැකියා අවස්ථාවන් දහසක් සම්පූර්ණ කිරීමේ වගකීම අප කඩමතට ලැබුණේ එකී විශ්වාසය අපි තහවුරු කළ නිසාය. අකණ්ඩව සය මාසික ජපන් භාෂා පාඨමාලාවෙන් පසු ජපානයේ ස්ථිරවම රැකියාවක් ලබා ගනිමින් ඔබේ අනාගතය නිර්මාණය කරන්නට දැන් අප සූදානම්ය. එකේ සම්ප්‍රාප්තිය මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වෙමින් මහනුවර දඹුල්ල හා කොළඹ ප්‍රදේශ කරා මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කරා ව්‍යාප්ත වන්නේ අප රට සිටිනා තාරුණ්‍යයේ අනාගතයට සවියක් වීමේ උදාර චේතනාවෙන්ය. මේ ඒ ගොඩනැගෙන ඔබේ අනාගත වංශ කතාවේ මූලාරම්භයයි. වෛරෝන් යහපත් හෙටක් වෙනුවෙන් අපි ඔබේ අනාගතයේ පෙරගමන්කරුවන් වන්නේ. ශ්‍රී ලාංකිකයෙකු විසින් ශ්‍රී ලංකානු රජය මෙන්ම ජපාන රජයද ලියාපදිංචි කළ හරිපාරෙන් ජපානයේ ආයතන 400කට වැඩි ප්‍රමාණයක් සඳහා සේවකීන් පුහුණු කර සැපයීමට 100%ක් නීත්‍යානුකූලව අවසරලත් එකම ශ්‍රී ලාංකීය සමාගම වෛරෝන් ජපාන් ඇකඩමි මගින් ශ්‍රී ලංකාවේදී ජපන් භාෂාව මෙන්ම ජපානයේ සංස්කෘතිය ජපන් ජාතික ගුරුවරුන්ගෙන්ම පන්ති කාමරය තුළදී ඉගෙන ගැනීමට දැන් පුළුවන්. භාෂාවෙන් හැකියාවෙන් දැනුමින් සන්නද්ධව ජපානයට එන්න ආර්ථික වශයෙන් ශක්තිමත්ව ජපානයේ දිගුකල් රැඳෙන්නට වෛරෝන් ඉන්ටර්නැෂනල් අප ඔබ සමග සිටින්නෙමු. හරිපාරෙන් ජපානයට එන්න ජපානයේ රැකියාවක් ලබා ගන්න අවතන්න 076 8 791 599